අලියත්තුත් එක්ක ගත කරනකොට භාෂාවත් ඊට පස්සේ එයාට සැලකීමත් එක්ක ඒගොල්ලෝ අපිට ලෙන්ගතු වෙනවාමයි අනිවාර්යයෙන්ම. ඒගොල්ලන්ගේ තියෙන මාම දැක්ක හොඳ ගති ගුණ සත්පුරුෂකම් අලියත්තුන්ගේ මොන වගේද මාමේ තියෙන්නේ? අලියත්තු කියන්නේ දැන් අපි වැස්සකට වෙලා වහිනවා හොඳ වහින වෙලාවක අපිත් වෙනවා අලියත් වෙනවා. සාමාන්‍යයෙන් අපි අලියගේ බඩයට ඉඳගටියත් ඌ ගහන්නේ නැහැ. එච්චරකට මේ අලිය අපිට කන්ට්‍රෝල් නැත්නම් පා ගන්න බැරි එහෙම වච්චරන්නේ අලි හරි ඊළයි දැන් රැයක වුණත් කොච්චර සෙනගාවත් කොච්චර කැලේක ගියත් අලියා ළඟ ඉන්නව බය වෙන්න දෙයක් නැහැ. මේ මොන මාර සෙනගාවත් ඇතෙක් හරි අලියෙක් හරි කරයි යනකොට අපේ හිතට හරි හයියක් තියෙන ඌ යන්නේ කියලා අපි දන්නවා. ඉතින් අපිත් දන්නවා අලියක් දන්නවා අපි දාලා යන්නේ. හරි විශ්වාසයක් තියෙනවා. හැබැයි තුවක්කෝ පද්දුනා වාගේ තමයි වෙනස් වීමත්. එක පාට ඇහැ වපර කරලා බැලුවා ගහන්න පයින්නවා. හැතිරීම දැනගන්න. වැරදුණි නම් සැරගමනුත් නවත්තනු කොන් අතරින් ඇත් ගොව්වට මරන වෙනු. ඒකන්ද වැරදෙනවා නම් අලියා කන්ට්‍රෝල් නැත්තම් ක්ලච් එක බ්‍රේක් ගියර් වාගේ තමයි අරකට. සුවර් නැත්තම් හෝ කියනකොට ඉන්න නැත්තම් අපි දන්නවා මු හරියන්නේ නැහැ. හිර කර ගන්නවා ටික. මාංචු කියලා එකක් තියෙනවා. ඒ වගේ හිර කර ගන්නවා නෑ. ඉතින් ඒ වාගේ අලියා ගැන කොච්චර හරි උනන්දුවෙන් බලාගෙන ඉන්න ඕනේ. එහෙක් ගාගෙන ඉන්න අලියා බඳිනකන් අලියා එක්කම වෙන කල්පනාවල් තිබ්බට අලියාගේ ඇදියාම ගාගෙන ඉන්න කොච්චර හරි බලාගෙන මේ එයා මේ කොච්චර හොඳට යාළුකම තිබ්බට ටිකයි. ඒ වුණාට අතේ දුරින් ගානට කරගෙන ඉඳපුවාම වරදින නිතරම දෙල්ලම් කරන්න ඔය අරව මේව කරන්න ඕනේ උඩ පයින් මේ කොළපම් කරන්න යන්න ඕනේ. උඩ කන්න දීලා නිදාසේ ඉන්නවා. තමුන්ගේ වැඩේ කරා අයින් වුණා. දැන් සමහර අය එමෙ නෑ ඔක මොකවන්නේ රෑ කමන්නේ දවාල් කමන්නේ එවුන් එන්න. මේ යන්න මේ මූට කර දෙන්න මූ ගහනවා. කල්පනා කරන් තියාගෙන ඉඳලා. ඒ නිසා ඕනටලි තමුන්ට උමනා දෙය කරා. පෙරහැර කරා බැන්ද අපි අයින් වුණා. මේ අලිත් එක්ක කරන අලින් සේවනේ. රජුන් සේවනේ. නයින් සේවනේ. හරි අමාරු වැඩ. රජුරෝ උල තියෙනවා. ණය කනවා අය කතා දෙකක් නෑ. අලියත් ඒ වගේ තමයි කොයි වෙලේ හරි ගහනවා. ඒක දැනගෙන වැඩි කරන්නේ. හැබැයි මාමේ සිහි බුද්ධියෙන් කරන්න ඕනි රස්සාව. සිහි බුද්ධියෙන් කරන්න ඕනේ. හොඳ මොලයක් තියෙන්න ඕනේ. මේක එසේ මෙසේ වැඩක් නෙවෙයි. එසේ මෙසේ වැඩක් නෙවෙයි. දෙයක් උනන් පස්සේ කරදර සිතට වැටුනම තිබෙනා වේහෙස ජරමර දෙකම පැමිණෙති පූර්වේ දෝෂ පරතර නොදැන කල් ඇරියම් පෙර දවස වැරදුණු තැනට කවුරුත් නැත තමන් මිස. ඔක තමයි කියන්නේ. කොච්චර අය බලාගෙන හිටියත් වැරදුනාම තමන්ට තමන් විතරයි ආය යාළුවොත් නැහැ නෑදෑයොත් නැහැ අයිතිකාරයොත් නැහැ කවුරුත් නැහැ. ඒක හන්දා තමන් හොඳ සිහි බුද්ධියෙන් වැඩි ටික කරානින් එක තමයි සුදුසුකම.